ඉතින් මගේ යාළුවෝ සියලු දෙනාටම අද ලස්සන ප්‍රාර්ථනාවක් කරන්න තියෙනවා. යහපත් ආකල්ප වලින් හෙබී මනුෂ්‍යත්වයෙන් පිරිච්ච මමත්වයෙන් තොර ලස්සන සමාජයක් බිහි වේවා කියලා ඔන්න මම අද ප්‍රාර්ථනා කරනවා. මොකද අපේ සමාජයේ නැත්තෙම අද හදවත්වල තෙතමනය. ඇත්තරම මං එහෙම කියන්න හේතුව මොකද? කොච්චර අසරණුවත් රෝගී වුණත් ඇඳක් උඩ හිටියත් යමක් කර කියා ගන්න බැරි වුණත් කාටවත් බරක් නොවි තමන් කොහොම හරි ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහ කරන පිරිසක් අද සමාජයේ ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ ගොඩාක් අය මට හමු වෙලක් තියෙනවා. මට පුළුවන් විදිහට මම උපකාර කළාක් තියෙනවා. මම ගොඩ වෙලාවට ඒවා ප්‍රසිද්ධියේ ඇත්තටම කියන්න ආවේ නැහැ. කිව්වේ නැහැ මෙච්චර කාලෙකට. ඉතින් මේ මොකද ඒක අච්චර අවශ්‍ය නොවන නිසා. ඉතින් ඒ වුණට මම අදත් ඒ වගේ ඇත්තරම එකම පවුලේ මහත්තයා. ඉතින් මං හිතන්නේ අංශභාගයේ හැදිලා ඇඳක් උඩ ඉන්නේ නෝනා අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා. එතකොට දරුවෝ ඉගෙන ගන්නවා. ඉතින් ඒ අය ඇත්තට මේ වගේ කෙනෙකුට උදව් කරන්න ලැබෙනවා නම් ඒක කොච්චර දෙයක්ද හදවතින්ම ඔවුන්ගේ ජීවිතය ගැට ගහ ගන්න දරන උත්සාහය ඇත්තටම ඔවුන් තමයි දන්නේ. ඒ තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් තමයි දන්නේ. ඉතින් අදත් ඒ වගේ මම ඒ මිස්ටර් මං කලිනුත් එයාට පැල ඇරලා තියෙනවා. අදත් ඇරියා. ඉතින් එයාට ලස්සනට හදාගෙන එයා සුව වුණාම එයාට ලස්සනට එයාගේ ජීවිතය ගෙනියන්න මම පොඩි අත්වැලක් විදිහට එයාට උදව් කරා. ඉතින් මං කියනවා ඔයාලට ඒ වගේම ලස්සන සිතුවිලි පහළ වෙන්න ඕනේ තව කෙනෙකුට නොපැකිලව උදව් කරන්න. එහෙමනම් අද දවසේ ඔන්න වටිනා පැකේජ් එකක් තියෙනවා. එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඔන්න 430 පැකේජ් එකට ඔන්න බලන්න අද මෙන්න කොහොමද මගේ පෙරඩ් එක ඔන්න මම පෙන්නනවා. ඔන්න ලිවියම් මයික්‍රෝ පෙරඩ් එකක් ඉන්නවාද? හරි. එතකොට අද ලිවියම් මයික්‍රෝ ඔන්න වටිනම ලස්සන හුරුබූටි ප්ලාන්ට් එකක් තියෙනවා. ඔයාලට පේනවද? මෙයා අඟල් 7ක් 8ක් විතර උස ප්ලාන්ට් එකක්. ඔන්න ලිවියම් මයික්‍රෝ. ගොඩක් අය දැන් පිස්සුවෙන් වගේ මට කතා කර කර ඉල්ලනවා පොඩි පෙළ නම් මේ ටිකේ ඇත්තටම දෙන්න නැති තරම්. එතකොට මෙන්න තව මිස්ටික් කෙනෙක් ඉන්නවා. අදත් මිස්ටික් කෙනෙක් කුරියර් මගින් අලුත් නවාතැන් බලා ගියා. ඔන්න ලස්සනම මිස්ටික් ප්ලාන්ට් එකක්. එතකොට මෙයා පෙස්කා ඔන්න බලන්න පෙස්කා මෞෂාකී මල් ගොඩක් පිරණ වර්ගයක් ලස්සනට බයි කලර්ත් වෙනවා. හරි. මම මේ ටික මෙතන තියන් ඉන්නේ ඔයාලට මෞෂාක මල් ටික පෙන්නන්න. ඊට පස්සේ ඔන්න තවත් වටිනම කෙනෙක් ඉන්නවා මේකේ. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මෙයා? නමින් හොයාගන්න පුළුවන් නේ. මෙයා වටිනම ඌතා. මේ බලන්නකෝ. ඌතා ඔන්න ලස්සන මෞෂාකයක්. ඉතින් මේවා හදන්න අමාරු නෑ. මේවා ලොකුවට ඔලුවට ගන්න දෙයක්වත් නෑ. ඉතින් මම හිමින් ආපු ගමනේ වටිනා සාර්ථක ප්‍රතිඵල තමයි මේගොල්ලෝ අපි අත්දැකීමෙන් තමයි ගොඩක් වෙලාවට මේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. හැල්මේ දුවලා හති වැටෙනවට වැඩිය මම හැමදාම කියනවා හැල්මේ දුවලා හති වැටෙනවට වැඩිය හිමින් යන ගමන ඊටාම සාර්ථකයි. ඉතින් අත්දැකීම් එක්ක ආපු ගමනක් සහ දැනුමත් එක්ක ආපු ගමනක්. ඉතින් ඌත හදන්න අමාරු නෑ. හොඳේ. ඌත වලට වැලි වැඩි කරලා මාධ්‍ය හදාගන්න. හරි. ඔන්න අද දවසේ ලස්සන ඌතා මල් ආසන්න ප්ලාන්ට් එකකුත් තියෙනවා. එතකොට මෙන්න මෙතන ලිවියම් මයික්‍රෝ ඔන්න වටිනම වර්ග 4ක එකතුවක් අද දවසේ ඔන්න රුපියල් 6000යි. ඔන්න යාළුවනේ අද දවසේ 431 පැකේජ් එක මම කලින් පෙන්නුවේ 432. ඔන්න වටිනම ෆ්ලෑෂ් දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔන්න බලන්නකෝ. බලන්න මෙයා වටිනම ඔරිජිනල් ග්‍රීන් ෆ්ලෑෂ්. හරි. ඔන්න මම මුල් පද්ධතිය පෙන්නනවා ඔයාලට. මේවා ඕනනම් පෝච්චි පිටින්ම කලින් පැකේජ් එකත් ඔයාලගේ ගෙදර ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම කුරියර් කරලා ගෙන්න ගන්න පුළුවන්. මොකද සමහර දුර පළාත්වල අය කතා කරලා අහනවා මිස් කුරියර් කරනවාද ගෙන්න ගන්නේ කොහොමද කියලා. එතකොට ඔන්න වටිනම ග්‍රීන් ෆ්ලෑෂ් මෙයා අඩියකටත් වැඩිය උසයි ලොකු ප්ලාන්ට් එකක්. මෙයා තවත් වටිනම කෙනෙක් ෆ්ලෑෂ් ශේස්ත්‍රයේ ජීවමානව ඉහළින්ම
වැජඹුණු කෙනෙක්. නමුත් අදත් මල් ශේත්‍රයේ ඉහළින් ඉන්නවා. පේනවද සකුන්තලා ෆ්ලෑෂ්. මේ ෆ්ලෑෂ් කියන්නේ ලංකාවට ආවිනික දෙයක්. ඒකින්ද මේවා හදාගන්න අමාරු නැහැ. මොකද ලෙඩ හිම අඩුයි. අපි ආනයනිකේ කියන්නේ අපි බැංකොක් තායිලන්තේ කියන්නේ මැලේසියන් එතකොට নানা ප්‍රකාර විදිහට නම් වලින් මල් එනවනේ ලංකාවට පිටරටින් නේද? එතකොට ඒ වගේ වර්ග වලට වැඩිය ලෙඩ හිම ගොඩක්ම අඩුයි. ඇත්තටම ලෙඩ ඇත්තම නෙතරම් ෆ්ලෑෂ් කියන්නේ අපේ ලංකාවේ දෙයක් නේද? ලංකාවේ මම හැමදාම කියනවා අපේ වැඩොන්ගේ වැඩ අපේ වැඩොන්ගේ ලස්සන වැඩ පිටටත් එක්ක කරට කර තරඟ කරන්න පුළුවන් ලස්සනම වර්ග. ඉතින් මෙයා සකුන්තලා ෆ්ලෑෂ්. ඇත්තට මේ මල පිපිලා නැහැ තාම. ඉතින් ඔන්න සකුන්තලා ෆ්ලෑෂ් ලස්සනට කට් මුල් එහෙම ඔන්න උඩ තියෙන්නේ ගත්ත ගමන් කට් කරන්න පුළුවන්. ඇත්තටම සකුන්තලා ෆ්ලෑෂ් මව්ශාකයක් රුපියල් 6000ක් වගේ ඉහළ මිලකට අලවුනේ. ඉතින් මෙන්න අඩියකටත් වැඩිය උස ලොකු ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා වටිනම. මේ ප්ලාන්ට්ස් දෙකම අද දවසේ ඔන්න 7500ක මිලකට ඔන්න ඔයාලට ගන්න පුළුවන් ෆ්ලෑෂ් හොයන ඇයට. එහෙමනම් 077 244 86 84 WhatsApp හෝ normal දුරකථන අංකයෙන් ඔන්න ඔබට කතා කරන්න පුළුවන්. මැසේජ් එකක් තියන්න පුළුවන්. සියලු දෙනාටම ඔන්න යහපත් ආකල්ප වලින් හිබි පපුවේ තෙතමනයක් තියෙන පිරිසක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.